තෙරුවන් සරණයි. අද අපි ඇවිල්ලා ඉන්නේ සමල්ලවත්ත ජාත්‍යන්තර නිපෝන් බෞද්ධ මධ්‍යස්ථානයට ඔබට විශේෂ පණිවිඩයක් අරගෙන. ඒ තමයි අගෝස්තු 2 වෙනිදා ලිහිණියාව FB සමූහය විසින් සංවිධානය කරන ලබන සුවිශේෂී පින්කමක් පැවැත්වෙනවා මෙම පුදබිමේදී. පහවසර ශිෂ්‍යත්වය සඳහා සහභාගී වෙන දූ දරුවන්ට, ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ, අපොස උසස් පෙළ සඳහා සහභාගී වෙන දූ දරුවන්ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක් අගෝස්තු 2 වෙනිදා මේ පුදබිමේදී පැවැත්වෙනවා. ඉතින් අපි අද ආවා ඒ පිළිබඳව ඔබට තොරතුරු කියන්නට. ඉතින් මේ උතුම් පින්කම සංවිධානය කරපු ලිහිණියාව Facebook සමූහයේ ඇඩ්මින් තුමන්ලා ඉතින් දෙදෙනෙක් අවිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. නුවන් සහ ප්‍රියන්ත අයියලා දෙන්න. ඉතින් අපි අහලා බලමු කොහොමද මේ වැඩේ සංවිධානය වෙන්නේ, මේ උතුම් පින්කම සංවිධානය වෙන්නේ කියලා. අපි දැන් අහලා බලමු කොහොමද මේ වැඩේ සංවිධානය වෙන්නේ, මේ උතුම් පින්කම පිළිබඳව අදහස කොහොමද ඇත්තට මුලින් පහළුනේ, ඒ වගේ විස්තර කීපයක්. ඉතින් තෙරුවන් සරණයි ඉෂාන් මල්ලිටයි දුමිනු මල්ලිටයි බොහොමත්ම ස්තුතියි පළවත්ත පේජ් එකේ ආදරණීය ඇඩ්මින් දෙපළට අපි මේ පින්කම ගැන විස්තරේ කියන්නට ආවට. ඉතින් මතක් කරන්න ඕනේ අගෝස්තු 2 වෙනිදා තමයි අපි මේ පින්කම සංවිධානය වෙලා තියෙන්නේ. ඒ වගේම මීගාතැන්න සමනලත් විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය බෝපේ චන්දානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තමයි මේ පින්කම සහ සංවිධානය වෙන්නේ ලිහිණියාව මුහුණ පොත හරහා. ඉතින් මේ වැඩසටහනට අපේ සංවිධායක මණ්ඩලයේ 20 දෙනෙක් පමණ සහ සම්බන්ධ වෙලා ඉන්නවා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා. ඉතින් මම දැන් සම්බන්ධ වෙලා ඉන්නවා නුවන් අයියත් එක්ක, ලිහිණියාව Facebook සමූහයේ ඇඩ්මින් තුමෙක් නුවන් අයියා. ඉතින් අපි අහලා බලමු අයියේ මේ වගේ උතුම් පින්කමක් කරන්න කවුද අනුග්‍රහය දක්වන්නේ මේ වගේ උතුම් පින්කමක් සඳහා? ඇත්තම මේ පින්කම සංවිධානය කරනකොට අපිට ලොකු අභියෝගයක් වුණේ. මොකද විශාල කැපීමක් කරන්න ඕන. මොකද උසස් පෙළ ශිෂ්‍යත්ව දරුවන් නෙවෙයි සාමාන්‍ය පෙළ දරුවන්. මෙතනට එක රාශිනවා කියන්නේ 3000කට වැඩි ප්‍රමාණයක් මේ ස්ථානයේ මේ පූජන ස්ථානයේ එක්රැස් වෙනවා. ඉතින් ඒ අවස්ථාවට අපි ඔවුන්ට යමක් ලබා දිය යුතුයි. ඉතින් අපිට මූලිකවම අපිට මෙහිදී දරුවන් වෙනුවෙන් යමක් කරන්න අපිට පළවෙනිම අදහස ආවේ ශ්‍රීදේවි ආයතනයේ අපේ හිමිකාරත්වයේ WW කුරත්නතුමා එතුමා දරුවන් වෙනුවෙන් පෑන් පැන්සල් ලබා දෙන තීරණය කරා. ඊට පස්සේ මේ දරුවන් වෙනුවෙන් මැලිබන් කිරි සමාගම මැලිබන් කිරි වීදුරුවක් 5000කට පිරිසකට සරලන විදියට කිරි ලබා දෙන සූදානම් කරා. ඒ වගේම සඳුරුවන් සුපර් සෙන්ටර් මිගහතැන්න බිස්කට් ලබා දෙන තීරණය කළා තියෙනවා. ඒ වගේම මේකට යන වියදම් අපිට හදාගන්න විශාල පරිශ්‍රමයක් දරන්න වුණා. ඒදී මුද්‍රණය කටයුතු සඳහා මාදින කටවුට් අපේ ප්‍රදේශයේ මිගහතැන්න පැලවත්ත ලිහිණියාව සමල්වත්ත ආවරණ වෙන පරිදි විශාල කටවුට් නිර්මාණය කරා. එහිදී මොරගල වෙළඳ ව්‍යාපාරික බණ්ඩාර මහතා, ඒ වගේම ඊශ්‍රායලය අපේ හිතවතෙක් ඉන්නවා චාමර සමරනායක අපේ හිතවතා. ඔහු මේකට මූලිකත්වය ගෙන කටයුතු කරා. ඒ වගේම අපිට ස්වාමීන් වහන්සේලා, ඒ වගේම තවත් නොයෙක් ව්‍යාපාරිකයන් අපිට මේ සඳහා දායකත්වය දක්වලා ඒ අනුව තමයි මේ වැඩසටහන ලස්සනට කරා යන්න. තවත් ඉදිරියට වැඩසටහන කරන්න තව සතියක් කාලයක් තියෙනවා. තව සම්පාදනය කර යුතු කටයුතු තියෙනවා. ඒවත් අපි නිසිලෙස ලිහිණියාව FB සමූහය අපි එකතුවෙන් කරන්න යන තමයි සූදානම් වෙලා ඉන්නේ. ආරාධනා කරනවා පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සහ අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ සඳහා සූදානම් වෙන දරුදරියන්ට සහ දෙමාපියන්ට මේ උතුම් කාර්යය සඳහා අගෝස්තු 2 වෙනිදා සවස් 4ට සමලවත්ත විහාරස්ථානයට එන්න කියලා. ඉතින් ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සුවිශාල විශේෂ පින්කමක් සංවිධානය කිරීම සම්බන්ධව ලිහිණියාව FB සමූහය. ඔව් ඒ වගේම උපදෙපළට ස්තුතියි. මොකද සමාජ මාධ්‍ය අපි දකින්න ගොඩක් කට්ටිය තවත් කෙනෙක්ගේ දෙයක් වටිනාකමක් අගය කිරීමක් කරනවා අපි බොහෝ දුරට අඩුයි දකිනවා. ඉතින් මුහුණ පොතේ සමාජ මාධ්‍ය පේජ් හරහා අපි සුහදත්වය වර්ධනය කරගෙන පැලවත් අපි අපිත් එක්ක එකතු වෙලා ලිහිණියාව FB සමූහයත් එක්ක එකතු වෙලා ලස්සන ගමනක් යන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා අගෝස්තු 2 වෙනිදා එන්න සමල්ලත් විහාරස්ථානයට ඔබගේ දුවදරුවන්ට අනිවාර්යයෙන්ම සුදු මල් වට්ටියක් රැගෙන එන්න කියලා ඒ ආදරණීය මතක් කිරීම කරනවා. මොකද ස්වාමීන් වහන්සේ හිඹුරුගොඩ ස්වාමීන් වහන්සේ ආශිර්වාදාත්මක පූජාමය වැඩසටහනක් තියෙන. ඒ සඳහා සෙත් කවිසා සෙත් පිරිත් බෝධි පූජා පින්කම් පැවැත්වෙන නිසා සුදු මල් වට්ටියක් රැගෙන එන්න කියලා හැමෝගෙම ඉල්ලීමක් කරනවා වැඩසටහන සඳහා සහභාගී වෙනකොට.